2020 මාර්තු 22 වෙනිදා අද විස්තරේ නිවුස් වෙද සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ ප්‍රධාන සිරස්තලය දිහා බැලුවොත් මාර්තු මාසයේ 3 වන වරටත් ඉන්ධන මිල අහසට ගිහින්. ඒ වගේම ප්‍රවාහන හා බඩු මිලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඔව්, ඒ එක්කම මැද පෙරදිග යුද උණුසුම මැද අර මිසයිල් ප්‍රහාර රූගත කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකුට තුවාල වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා නේද? හරියටම. ඉතින් අද අපි සූදානම් වෙන්නේ මේ ප්‍රවෘත්ති වාර්තා කිරීමෙන් ඔබට ගිහින් මේ සිදුවීම් පිටුපස ක්‍රියාත්මක වන යන්ත්‍රණය පැහැදිලි කරන්න. ඒ කියන්නේ ප්‍රවෘත්ති වලට විතරක් සීමා වෙන්නේ නැතුව මේ දේවල් වලට බලපාපු හේතු කාරණා ගැන අපි ඉතා ගැඹුරු විමර්ශනයක් අද කරනවා. ප්‍රවෘත්තියක් කියන්නේ මතු පිටින් පේන රළපහරක් නම් අපි අද කිමිදෙන්නේ ඒ රළපහර නිර්මාණය කරන දියවැල් හොයාගෙන. අන්න ඒක ඉතා වැදගත්. අපි මුලින්ම මේ ඉන්ධන මිල ඉහළ යාමේ කම්පණය ගැන කතා කරමු නේද? ඔව්, සංඛ්‍යා ලේඛන දිහා බැලුවොත් මේක මාර්තු මාසයේ ඇතුළත ඉන්ධන මිල වැඩි වුණු තුන්වෙනි වතාව. ඒකනේ. මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත හැම ඉන්ධන වර්ගයක්ම රුපියල් 100කට වඩා වැඩි අගයකින් ඉහළ ගිහින් තිනවා. මේක 2022 ආර්ථික අර්බුදයෙන් පස්සේ වාර්තා වුණු විශාලතම මිල වැඩිවීම. අලුත් මිල ගණන් කොහොමද දැන් තියෙන්නේ? ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 81කින් වැඩි වෙලා නව මිල රුපියල් 398ක් වෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 90කින් වැඩි වෙලා රුපියල් 455ක් වෙලා. ඒ කියන්නේ ඩීසල් මිලත් එහා සමානවම වැඩි වෙලා ඇති. ඔව් ඇත්තටම. ඔටෝ ඩීසල් රුපියල් 79කින් ඉහළ ගිහින් නව මිල රුපියල් 382ක් වෙලකොට සුපර් ඩීසල් රුපියල් 90කින් ඉහළ ගිහින් රුපියල් 443ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මෙතන තියෙන බරපතලම කාරණේ තමයි සාමාන්‍ය අඩු ආදායම් ලාභීන්ට සෘජුවම බලපාන භූමි තෙල් මිල පවා රුපියල් 60කින් වැඩි වෙලා නව මිල රුපියල් 255ක් වීම. ඒක ඇත්ත. අනිත් එක IOC සහ සිනෝපෙක් සමාගම් වල මිල ගණන් මීටත් වඩා වැඩි නේද? හරියටම සිනෝපෙක් සමාගමේ ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 487ක් දක්වාත් සුපර් ඩීසල් රුපියල් 572ක් දක්වාත් ඉහළ ගිහින් තියෙනවා. මේක ඊටා විශාල පරතරයක්. ඉතින් මේ මිල ගණන් නිකම් ඇහුවම තේරෙන්නේ නැති වුණාට QR කේතය යටතේ සතිපතා කෝටාව ගන්න යන වියදම බැලුවම තමයි මේකේ ඇත්ත තරම පේන්නේ. කොහොමද වියදම වෙනස් වෙලා තියෙන්නේ? හිතන්න සාමාන්‍ය යතුරු පැදයකට තෙල් ගහන්න දැන් සතියකට රුපියල් 3184 සිට 3640ක් දක්වා මුදලක් යනවා. ඒක ලොකු බාරක්. ත්‍රිරෝද රථයකින් ජීවිකාව ගෙනියන කෙනෙක්ට කොහොමද බලපාන්නේ? ඒ අයට තමන්ගේ කෝටාව ගහන්න රුපියල් 7960 සිට 9110ක් දක්වා මුදලක් හොයාගන්න වෙනවා. හිතාගන්නත් අමාරුයි. එතකොට කාර් එකකට ලගින? කාර් එකකට රුපියල් 9950 ඉඳන් 13750 දක්වා යනවා. බස් රථයකට සතියේ කෝටාව ගහන්න රුපියල් 38200ක් වේදම් කරන්න වෙලා. ඉතින් ඉන්ධන පෝලිම් වල ඉන්න ජනතාව ජීවත් වෙන්න අමාරුයි අවුරුද්දට කන්න වෙන්නේ නැහැ කියලා කියන එක පුදුමයක් නෙවෙයි. හරි. අපි මේක ටිකක් පැහැදිලි කරගමු. අර මේක හරියට ඩොමිනෝ ගල් පෙලක් වගේ නේද? පළවෙනි ගල, ඒ කියන්නේ තෙල් මිල වැටුනාම අනිත් ඔක්කොම වැටෙන්න පටන් ගන්නවා. මෙතන තියෙන සිත් ගන්නාසුලුම කාරණය තමයි ඉන්ධන කියන්නේ වාහනයකට දමන ද්‍රාවණයක් විතරක් නෙවෙයි, ඒක සමස්ත ආර්ථිකයේම රුධිර සංසරණ පද්ධතිය වගේ. ඒ කියන්නේ මේක අපේ එදිනෙදා ගමන් බිමන් වලට වගේම කෑම පිඟානටත් කෙලින්ම බලපානවා. හරියටම මේ රුධිර සංසරණය ඇන හිටිනකොට නැත්නම් ඒකට යන වියදම වැඩි වෙනකොට මුළු ආර්ථික දේහයටම ඒ පීඩනය දැනෙනවා. ඒ පීඩනය කොච්චරද කියනෝනම් බස් ගාස්තු ගැන බැලුවොත් පෞද්ගලික බස් ඉන්ධන 15%කින් ගාස්තු වැඩි කරන්න කියලා ඉල්ලනවා. ඔව්, ජාතික ගමනාගමන කොමිසම දැනටමත් අවම වශයෙන් 10%කින්වත් ගාස්තු විහර දාන්න කැබිනට් අනුමැතිය ඉල්ලලා තියෙන්නේ. ඊට සාපේක්ෂව ඉහළ යනවා. මේ ප්‍රවාහන වියදම වැඩිවීම කියන්නේ භාණ්ඩවල මිල ඇතුලේ හැංගිලා තියෙන අදෘශ්‍යමාන බද්දක්. ඇත්තටම බඩු මිලට වෙන බලපෑම බැලුවොත් කන්ටේනර් ප්‍රවාහන ගාස්තු 120කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ එළවලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලට කෙලින්ම වදිනවා. ඒකනේ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවලු ගෙලියන කුලිය රුපියල් 250 ඉඳන් 350 400 දක්වා ඉහළ ගිහින්. මේ නිසා සහල් කිලෝවක් රුපියල් 10කින් පමණ ඉහළ යාමේ අවදානමක් තියෙනවා. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේසා විශාල මිල වැඩිවීමක් එකපාරටම සිද්ධුනේ ඇයිද කියන එක. ඔව්.
මේ ප්‍රශ්නේ මුල කොහෙද තියෙන්නේ? රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ ගැන පැහැදිලි කිරීමක් කළා නේද? හරියටම. එතුමා ඉදිරිපත් කළ කරුණවලට අනුව මේක ලෝක වෙළඳපොලේ යුදමය තත්ත්වය නිසා ඇතිවුණු අර්බුදයක්. ඒ කියන්නේ පෙබරවාරි 28 වෙනිදා ඉඳන් මාර්තු 20 වෙනිදා දක්වා කාලය ඇතුළත ලෝක වෙළඳපොලේ මිල ගණන් විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ඔව්. පෙට්‍රෝල් බැරලයක් $76.98කින් සහ ඩීසල් බැරලයක් $129.76කින් ඉහළ ගිහින්. ඊක අමතරව සපයුම් ජාලයේ ප්‍රශ්නත් ආවා නේද? මාර්තු 24 සහ 25 දිනවල පැමිණීමට නියමිතව තිබුණ මෙට්‍රික් ටොන් 9000ක බොරතෙල් නැව නොපැමිණීම ගැන එතුමා සඳහන් කළා. අන්නේතයි. මේක හරියට සහැදීවීම තරංගයක් වගේ. එක නැවක් ප්‍රමාද වෙනකොට මුළු සපයුම් ජාලයේම අර්බුදයක් නිර්මාණය වෙනවා. තව දෙයක් වෙළඳපොලේ 14%ක හිමිකාරීත්වයක් තියෙන පෞද්ගලික සමාගම් රුපියල් 200කින් මිල වැඩි කරන්න ඉල්ලුවා කියලාත් කිව්වා. ඒත් රජයේ මැදිහත් වෙලා ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක් සහනාධාරයක් විදිහට දරනවා. ඉතින් මේ වෙනුවෙන් මාසකට රුපියල් බිලියන 20ක් රජයට වැය වෙනවා කියලාත් පැහැදිලි කළා. මේන් මතුවෙන ඊටා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ කොහේ හෝ සිදුවන යුද්ධයක් අපේ රටේ කුඩා ගම්මානයක කඩේකට කොතරම් වේගෙන් බලපානවද කියන එක අපිට හිතලා බලන්න ඕනේ. ඇත්තටම ඒක තමයි භයානකම தත්ත්වය. ඉන්ධන මිලට සෘජුවම බලපාන මැද පෙරදිග යුද්ධමය தත්ත්වය දිහා බැලුවම මේ වෙලාවේ ලොකු උණුසුමක් තියෙන්නේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැය 48ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සංධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියලා තර්ජනය කරලා තියෙනවා. මේ හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ ලෝකයේ තෙල් සපයුමේ ප්‍රධානම නාඩියක් නේද? හරියටම. ඉතින් මේ තර්ජනයට ප්‍රතිචාර විදිහට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසලා තියෙනවා කලාපයේ තියෙන ඇමරිකානු මිත්‍ර රටවල යටිතල පහසුකම් වලට පහර දෙනවා කියලා. ඒකම ඊශ්‍රායලය විසින් ඉරානයේ ආයුධ මධ්‍යස්ථානයකට පහර දීමත් එක්ක තත්ත්වය තවත් දරුණු වුණා. ඒකට ප්‍රතිචාර විදිහට ඉරානය ඊශ්‍රායලයේ ඩිමෝනා සහ අරට් කියන නගරවලට බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා. අහන්න ලැබෙන්නේ මේ ප්‍රහාර අතරතුර ආරක්ෂිත ස්ථානවලට යන්නේ නැතුව මිසයිල් ප්‍රහාර වීඩියෝ කරමින් හිටපු ශ්‍රී ලංකාවිකයන් සිව් දෙනෙකුට තුවාල සිදුවලා තියෙනවා. ඇත්තටම ඒක අදහ ගන්නත් බෑ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ ගැන ප්‍රකාශයක් කරලා තිබුණා. සමාජ මාධ්‍යවලත් මේ වීඩියෝ සංශ්‍රේණය වෙනවා අපි දැක්කා. මේක විශාල චිත්‍රයට සම්බන්ධ කළොත් අපිට පේනවා යුද්ධ කලාපයක පවතින සැබෑ අවධානම සහ සමාජ මාධ්‍ය සඳහා දර්ශන රූගත කිරීමට යාමෙන් ජීවිතය අනතුරේ හිලීමේ භයානකකම. මනෝවිද්‍යාත්මකව මේකට තිරයේ පැලිහ එම නැත්නම් ස්ක්‍රීන් ෂීල්ඩ් ඉෆෙක්ට් කියලාත් කියනවා. ඒ කියන්නේ Tamanගේ ෆෝන් එකේ කැමරාවෙන් බලාගෙන ඉන්නකොට Tamanට අනතුරක් වෙන්නේ නැහැ කියලා හිතන එක ඒක මාරම ඛේදවාචකයක්. මේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලින් පස්සේ අපි නැවත ශ්‍රී ලංකාවේ වැදගත් සිදුවීම් කිහිපයක් දිහා බලමු. මඩකලපුව නෙල්ලිකාඩු ප්‍රදේශයේ සිදු වූ ඛේදවාචකයේ මේ දවස්වල ගොඩක් කතාබහට ගක් වෙනවා. ඇත්තට මේක අතිශය සංවේදී පුවතක්. ලිඳකින් කාන්තාවකගේ මල සිරුරක් සහ බේරාගත් 26 හැවිරිදි කාන්තාවක් ඇතුළු ඇයගේ අවුරුදු 2මාරක දියණිය සොයාගෙන තියෙනවා. මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි මේක සංවිධානාත්මක අපරාධයක් බව දැන් හෙළු වෙලා තියෙන්නේ. ඒ ජාවාරම සිද්ධ වෙලා තියෙන විදිය හරිම භයානකයි. ත්‍රිරෝද රථයකින් ඇවිත් රුපියල් 100කට ගමනාන්තයට රැගෙන යනවා කියලා කාන්තාවන් රවටා ගන්නවා. ඊට පස්සේ පළතුරු යුෂ හරහා මත් කරලා රන් බාණ්ඩ කොල්ල කෑම තමයි මේ ජාවාරමේ ස්වභාවය. ඒ කොල්ල කෑමෙන් පස්සේ තමයි මේ අසරණ කාන්තාවන්ව ලිං වලට දාලා තියෙන්නේ. දැන් මේකට සම්බන්ධ ස්වාමි පුරුෂයා බිරිඳ සහ රන්වැළඳුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. CCTV දර්ශන හරහා තමයි පොලිසිය මේ පරීක්ෂණය සාර්ථකව සිදු කරලා තියෙන්නේ. අපරාධ ගණ කතා කරනකොට යාපනයේ පැත්තෙනුත් කම්පනකාරී පොතක් වාර්තා වුණා නේද? යාපනයේ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද කතිකාචාර්යයක් ඝාතනය කිරීමේ සිද්ධිය ඒකට අදාළව ඇයගේම 19 හැවිරිදි දියණිය සහ බෑනා අප්‍රේල් 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඉතින් මේකෙන් පේනවා සමාජයේ මානව සම්බන්ධතා කොතරම් දුරට පිරිහිලද කියන එක. මේ අතර කෙටි පුවත් කීපයක්ත් තියෙනවා අපි අවධානය යොමු කළ යුතු. කොළඹ මහනගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු යලි අය කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා කියලා නිවේදනය වුණා. ඒ වගේම අපූර්ව ලෝක වාර්තාවක් ගැන තොරතුරු වාර්තා වෙනවා. නාවික හමුදා විශ්‍රාමික රියර් ඇඩ්මිරල් ෆ්‍රාන්සිස් ලියනගේ මහතා පැය 40ක් එක දිගට ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක ඇවිදීමෙන් ගිනස් වාර්තා 3ක් තබලා තියෙනවා. ඒක නම් හිතා ගන්නත් අමාරු කැප
කැපවීමක්. ඒ කැපවීම ගැන කතා කරනකොට මේ සතියන්තයේ ක්‍රීඩා පුවත්වලත් ලොකු පෙරලියක් වුණා නේද? ඔව් ඇත්තටම වසර 58කට පසු මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ලකුණු 148කින් ධර්මරාජ විද්‍යාලය පරාජය කරලා කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ජයගත්තා. ඒක ඒ පාසල් ඉතිහාසයේ ලොකු කඩයිමක්. අනික දකුණෙනුත් ඒ වගේම ජයග්‍රහණයක් වාර්තා වුණා. හරියටම වසර 55කට පසු මාතර ශාන්ත සර්විසස් විද්‍යාලය කඩළු 5කින් ශාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් රුහුණු නිල්මහා සටන ජයගත්තා. ඉතින් අද අපි කතා කළ මේ පුවත් දිහා බැලුවාම අපිට පේන ලොකුම දේ තමයි අපේ ගෙදරට එන එළවලු කිලෝවේ මිලත් මැද පෙරදිග අහසේ පුපුරා එන මිසයිලයක් අතරත් තියෙන කිට්ටු සම්බන්ධය. ඒකනේ මේ සිදුවීම් වලින් අපිට පෙන්වා දෙනවා ගෝලීයකරණීය වූ ලෝකයක කිසිවෙකුට හුදකලාව ජීවත් විය නොහැකි බව අප තේරුම් ගත යුතුයි කියන එක. අද විස්තරේ නිවුස් දිගටම නැරඹන්න මීළඟ තොරතුරු විමසුම සඳහා හෙට රාත්‍රී 8:30ට නැවතත් අපව මුණ ගැසෙන්න.